ආයුබෝවන් හැමෝටම අද අපි මේ වීඩියෝෙන් කතා කරන්නේ හරි පද දෙකක අන්තරයක වර්ගය කොහොමද ප්‍රසාරණය කරලා ලියන්නේ කියලා තමයි කතා කරන්න යන්නේ. හරි. එතකොට මේකත් ගොඩක් අය දන්න දෙයක්. නමුත් මම පැහැදිලිව සවිස්තරාත්මකව මේක කියලා දෙනවා. එතකොට ඒක පැටලෙන කට්ටියටත් ඒක සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න පුළුවන්. හරිද? හරි. එතකොට මෙන්න මේ වගේ දෙයක් ගැන තමයි කියන්නේ. පද දෙකක අන්තරයක වර්ගය. එතකොට මම ගන්නම් x ඍණ y කියන පද දෙක. ඒතර මේ දෙන්නගේ අන්තරය තමයි ඔය තියෙන්නේ. එයාගේ වර්ගය. හරි. අපි මේකට තවත් නමක් කියනවා ද්විපද ප්‍රකාශනයක වර්ගායිතයක් කියලා කියනවා. හරි. ද්විපද කියන්නේ පද දෙකයි. පද දෙකක ප්‍රකාශනයක වර්ගායිතය. ඒතර x ධන y ගේ වර්ගයත් එහෙම තමයි. ඒතර x ධන y ගේ වර්ගය ගැන වීඩියෝ මම වෙනම දාලා තියෙනවා. හරිද? ඒතර මෙතන කතා කරන්නේ x ඍණ y ගේ වර්ගය ගැන. බලන්න. එතකොට ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ මේක ප්‍රසාරණය කරලා ලිව්වා මෙන්න මෙහෙමනේ. x වර්ගය ඍණ 2xy ධන y වර්ගයනේ. හරි. එතකොට මේක හැමෝම දන්නවා. නමුත් මේක ආවේ කොහොමද කියලා මෙන්න මේ වීඩියෝ මම කියලා දෙනවා. බලන්න. එතකොට x ඍණ y ගේ වර්ගය කියලා කියන්නේ එයාව දෙපාරක් ගුණ වෙච්ච එකටනේ. ඒ කියන්නේ x ඍණ y වාරයක් x ඍණ y නේ. හරි. එතකොට මම ලියන්න පුළුවන් x ඍණ y වාරයක් x ඍණ y කියලා ලියන්න පුළුවන්. හරි. දැන් මේ දෙන්න කොහොමද ගුණ කරන්නේ? ගුණ කරන්න මෙහෙමයි. මුලින්ම ගන්නවා මෙන්න පළමු පදේ සලකනවා. මේ පළමු පදයෙන් මෙන්න මුළු මේ දෙවන පදයම ගුණ කරනවා. හරි. දෙවන ප්‍රකාශනයම ගුණ කරනවා. ඊට පස්සේ දෙවන පදයෙන් දෙවන ප්‍රකාශනයම ගුණ කරනවා. හරිද? එතකොට පළමු පදයෙන් දෙවන ප්‍රකාශනය ගුණ කරාම කොහොමද එන්නේ? x වාරයක් x ඍණ y නේ. හරිද? ඊට පස්සේ දෙවන පදේ ඍණ y නේ. එයාගෙන් දෙවන ප්‍රකාශනය ගුණ කරොත් එම x ඍණ y නේ එන්නේ. හරිද? දැන් මෙතනින් කොහොම සුළු කරන්නේ? මෙයාගෙන් මෙයා ගුණ කරනවා, මෙයාගෙන් මෙයා ගුණ කරනවා, ඊට පස්සේ මෙන්න මෙයාගෙන් මෙයා ගුණ කරනවා, එයාගෙන්ම මෙන්න මෙයා ගුණ කරනවා. කොහොමද සුළු කරන්නේ? හරි. එතකොට මට එනවා මෙතනින් මෙන්න මෙහෙම. x වරක් x x වර්ගය x වරක් ඍණ y. ධන සංඛ්‍යා ඍණ සංඛ්‍යාවෙන් ගුණ කරාම උත්තරය ඍණනේ. එතකොට x වරක් y xy ධන ඍණ ඍණ. එතකොට ඍණ xy එකක් තමයි එන්නේ. මෙන්න මෙතන ගත්තොත් එහෙම y ඍණ y වාරයක් x. එතකොට ඍණ සංඛ්‍යාව ධන සංඛ්‍යාවෙන් ගුණ කිරීමක් තමයි තියෙන්නේ. එතකොට ඍණ සංඛ්‍යාව තමයි එන්නේ. එතකොට y වරක් x yx නේ. yx කිව්වොත් එක xy කිව්වොත් එකයි. හරිද? එතකොට ඍණයි ධන ඍණ. එතකොට ඍණ xy එකක් තමයි එන්නේ. හරිද? ඊට පස්සේ ඍණ y වරක් ඍණ y. ඍණ සංඛ්‍යා දෙක ගුණ කරොත් එම ලැබෙන ධන සංඛ්‍යාවක්. හරි. එතකොට ඍණ ඍණයි ධන. y වරක් y වර්ගය. ඍණ ඍණයි ධන විත නිසා ධන y වර්ගයක් තමයි එන්නේ. මේ තව ටික සුළු කරොත් මෙතනින් එනවා. හරි. x වර්ගය. ඍණ xy ඍණ xy. එතකොට මේ තියෙන්නේ ඍණ x ඍණ x ඍණ x වගේ එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ සමජාතීය පදයක් තමයි තියෙන්නේ. ඍණ x කිව්වම ඍණ 2x නෙන්නේ. හරිද? දැන් ඍණ q ඍණ q තිබ්බොත් ඍණ 2යි q. ඒ වගේම ඍණ xy තිබ්බොත් ඍණ 2xy තමයි එන්නේ. අපි හරිය සමජාතීය පද ආකලනය කියන එකම ජාතීය පද එකට සුළු වෙනවා. එතකොට ඍණ 2යි xy. ඊට පස්සේ ධන y වර්ගය අන්න ඔය විදිහට x ඍණ y වල වර්ගයේ ප්‍රසාරණය ලැබෙනවා. හරිද? එතකොට x ඍණ y වල වර්ගයේ ප්‍රසාරණය සාධනය කරන කිව්වොත් ඔය තමයි සාධනය කරන්නේ. හරි. එහෙම නැත්නම් x ඍණ y වර්ග සමානයි මෙන්න මේ බව පෙන්වන්න කිව්වොත් මේ ආකාරයට තමයි පෙන්වන්නේ. හැබැයි ගණන් හදද්දී ඔයා කෙලින්ම මෙන්න මේක දැනගෙන ඉන්න ඕනේ. x ඍණ y වල වර්ගය සමාන x වර්ග ඍණ 2x දැන් y වර්ග කියලා දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේ පටල ගන්න ළමයිට මම රටාවක් කියලා දෙන්නම්. ඒ රටාවට මත තියාගෙන මෙන්න මේක. හරිද? මුලින්ම කරන්නේ මෙහෙම. පළමු පදයේ වර්ගය. හරිද? ඊට පස්සේ දෙවරක් පද දෙකේ ගුණිතය. කියන්නේ පද දෙක ගුණ කරලා ඒවා ආයි දෙකෙන් ගුණ කරනවා. පද දෙක ගුණ කරොත් කොහොමද එන්නේ? x වරක් ඍණ y. ධනයි ඍණ ඍණනේ ගුණ කරාම. එතකොට x වරක් y xy ධන ඍණ ඍණ. එතකොට ඍණ xy එකක් තමයි එන්නේ. ඒවා දෙකෙන් ගුණ කරොත් එම ඍණ 2xy එනවා. එතකොට දෙවරක් පද දෙකේ ගුණිතය. දෙවරක් x වරක් ඍණ y. එතකොට x වරක් ඍණ ඍණ xy එනවා. එයා දෙකෙන් ගුණ කරොත් එම ඍණ 2xy එනවා. හරිද? ඊට පස්සේ දෙවන පදයේ වර්ගය. දෙවන පදේ ඍණ y නේ. ඍණ y වල වර්ගය. මත තියාගන්න ඍණ සංඛ්‍යාවක ඉරට්ටේ බලයක් තිබ්බොත් එම අනිවාර්යයෙන්ම ලැබෙන්නේ ධන සංඛ්‍යාව. කියන්නේ ඍණ y වල දෙවෙනි බලය, ඍණ y වල හතරවෙනි බලය, ඍණ y වල හයවෙනි බලය. ඒ වගේ ඍණ සංඛ්‍යාවක ඉරට්ටේ බලයක් තිබ්බොත් එම අනිවාර්යයෙන්ම ලැබෙන ධන සංඛ්‍යාව. ඒ වගේම ඍණ සංඛ්‍යාවක ඔත්තේ බලයක් තිබ්බොත් එම හරි අනිවාර්යයෙන්ම ඍණ සංඛ්‍යාව. එතකොට ඍණ y වල වර්ගය කියන්නේ ඉරට්ටේ බලයක්නේ. දෙවෙනි බලයේ ඉරට්ටේ බලයක්. එතකොට ධන y වර්ගයක් තමයි ලැබෙන්නේ.
පැහැදිලිද? අන්න ඔය විදිහට තමයි මෙයාගේ ප්‍රසාරණය මතක තියාගන්න රටාව. හරිද? ඔය විදිහට තමයි ඒක මතක තියාගන්නේ. හරිද? හරි. එතකොට මේ වීඩියෝ මෙතන ඉවර කරනවා. ඒතර මම හිතනවා පද දෙක අන්තරයක වර්ගය ප්‍රසාරණය කරලා ඉන විදිහ ගැන සම්පූර්ණ අවබෝධයක් ඉන්න නැති කියලා ඔයාලට. හරි. එහෙනම් අපි ඉස්සරහට මේ වගේ වීඩියෝ වලින් හමු වෙන හැමෝටම ආයුබෝවන්.